අසලා ආදරේ නමින් දිවුරලා නොකියම යන්න ගියා ආදරෙන් කී කතා කුළු වෙලා නොකියම යන්න ගියා වේදනා කන්ද ආදරේ උසට ආකහේ කැවුනා hello welcome back to my YouTube channel මම හිතනවා ඔයාලා වෙනද වගේම ගොඩක් හොඳින් ඒ වගේම පරිස්සමින් ඉන්න ඇති කියලා. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ මේ මාසේ බුලට් ජර්නල් වීඩියෝ එක. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මම උදෙන්ම බුලට් ජර්නල් එක හදන වැඩේ පටන් ගත්තා. ඉතින් වැඩ කර හිටිය පොත් මේසෙත් ඔක්කොම අස් කරලා බුලට් ජර්නල් එකයි කලර් පෙන්සිල්ස් ටිකයි අරගෙන ඔන්න දැන් මං හදන්නේ මගේ ජර්නල් එක හදන්න. ඊට කලින් මම Pinterest එක පැත්තේ ගිහිල්ලා අවශ්‍ය කරන ෆොටෝස් ඔක්කොම ඩවුන්ලෝඩ් කරගත්තා. ඊට කලින් දවසේ ඔයාලා ෆොටෝස් වලින් දකින්න ඇති මේ මාසේ මගේ තීම් එක මොකක්ද කියලා. මම දැන් මේ හදන්නේ කවර් පේජ් එක. මම දැන් කියන්නම්කෝ මේ මාසේ මගේ තීම් එකයි කලර් කෝඩ් එකයි මොකක්ද කියලා. මේ මාසේ මගේ තීම් එක බටර්ෆ්ලයි. ඒ කියන්නේ සමනල්ලු. ඒ වගේම කලර් කෝඩ් එක දම් පාට. තනි දම් වලින් විතරක් පාට කරන්න බැරි නිසා මම දම් පාට ළඟින් යන ලාදම් පාට, රෝස පාට වගේ පාටවලුත් මෙතනදී පාවිච්චි කළා. දැන් මම මේ හදන්නේ monthly plan කියන page එක. මේක ඔයාලට ගොඩාක් වටිනවා. ඔයාලා ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන දේවල්, ඔයාලා plan කරන් ඉන්න දේවල් සටහන් කරන්න. මම මේ මාසෙදි පුංචි වෙනසක් කරා. monthly layout එකයි monthly plan එකයි දෙකම එකට එන විදිහට තමයි අඳගත්තේ. මේ තියන්නේ monthly achievement සහ monthly goal කියන page එක. මට මේ page එක අඳිනකොට ඇත්තටම මගේ අරුණා. ඉතින් ඒ නිසා මම මේක දැන් තමයි ඇඳගන්නේ. නැත්තම් මේක අඳින්න කලින් මෙතන තිබුණේ මම ඇඳගෙන habit tracker එක. එහා පැත්තේ water tracker එක ඇඳලා තියෙනවා ඔයාලට පේනවනේ. පස්සේ මම මුළු habit tracker එකම මකලා තමයි monthly goals එකයි monthly achievement එකයි අඳින්න ඉඩගත්තේ. මොකද goals achievement කියන එක මුලින්ම තියෙන්න ඕනේ කියලා මට හිතුණා. මම දැන් මේ හදාගන්නේ habit tracker එක. habit tracker එක ඔයාලට ගොඩාක් වටිනවා. ඔයාලගේ නැති වුණු පුරුදු ආයමස්සරයක් ඇති කරගන්න. ඉතින් මම මේ මාසේ habit tracker එක අඳගත්තේ මේ මාසේ කැලෙන්ඩර් එක බලාගෙන. ඉතින් ඒ කැලෙන්ඩර් එකේ පළවෙනිදා වැටිලා තියෙන දවස බ්‍රහස්පතින්දානේ. ඉතින් බ්‍රහස්පතින්දාට පළවෙනිදා එන විදිහට තමයි මම මේ විදිහ කොටු වලින් අඳගත්තේ. මම මෙතන habit 8කට ඉඩ තියාගත්තා. දැන් මේ හදන්නේ water tracker එක. water tracker එකත් ගොඩාක් අපිට වටිනවා. මොකද වතුර බොනව හොර කෙනෙක්ට මේ tracker එක ගොඩාක් වටිනවා. වතුර බොන එක පුරුද්දක් විදිහට ඇති කරගන්න. මම මේකට පාවිච්චි කරේ හරිම simple pattern එකක්. ඉතින් මම මේකේ තව අලුතෙන් ඇඩ් කරා goal කියලා කැලලකුත් මම water tracker එක හරියටම කියලා දෙන තැනදී ඒක ඔයාලට විස්තරයත්ව පැහැදිලි කරන්න. තීම් එකට ගැලපෙන ස්ටිකර්ස් කියන්නේ රූප වගේක් ඒවත් ඇඳගෙන මම එතන ලස්සන කරගත්තා. මේ අඳින්නේ ස්ටඩි ට්‍රැකර් එක. මේක නම් මට ගොඩාක් වටිනවා. මොකද මම තාම ඔයාලා වගේම ඉගෙන ගන්න කෙනෙක්නේ. ඉතින් ඉගෙන ගන්න කෙනෙක්ට එයාගේ පාඩම් වැඩ ටික දවසින් දවස ඉෆෙක්ටිව් විදිහට කරගන්න මේක ඇත්තටම ගොඩක් වටිනවා. ඔයාලට කැමති විදිහට මේක ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් Pinterest එකෙන් ideas එහෙම ගොඩාක් ගන්න. මමත් මේ අඳින්නේ Pinterest එකෙන් ගත්ත idea එකක්ම තමයි. මාසේ දින 30ක් තියෙන හින්දා දින 30ක්ම මෙතන represent වෙන විදිහට තමයි මම ඇඳගත්තේ.
තියෙන්නේ ස්ලීපින් ට්‍රැකර් එක. මේක වැදගත් නැහැ කියලා හිතනවා නම් ඔයාලා අයින් කරන්න. ඒ වුණාට මම නම් මේක හැම මාසෙකම දාගන්නවා. මොකද මට හිතෙනවා මම නිදා ගන්නවා වැඩි නම් මම නිදා ගන්න ටයිම් එක අඩු නම් ඒක මට මේකෙන් බලා ගන්න පුළුවන් වෙනවනේ කියලා. ඉතින් මම ඒකට ඇඳගත්තේ මේ වගේ ලොකු බෝතලයක්. මේ බෝතලය ඇස්සේ සමනල්ලු 30ක් ඇඳගත්තා. 30ක් නෙවෙයි 32ක්ම ඇඳගෙන සමනල්ලු ගාන වැඩි වුණා. අන්තිමටම මම ඇඳගත්තේ ඩූඩල් කියන පේජ් එක. මේකෙන් කරන්නේ ඔයා ජර්නල් එක හැමදාම රෑටනේ හදන්නේ. ඉතින් ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න ඔයාට කැමති පින්තූරයක් මෙතන ඔයාගේ හිතට එන විදිහට අඳින්න පුළුවන්. මම මේ අයිඩියා එක ගත්තා නම් පිටරට බුලට් ජර්නල් වීඩියෝස් බලලා. ඔන්න එහෙනම් මගේ බුලට් ජර්නල් එකේ ඔක්කොම ටික කම්ප්ලීට්. මම හැම පිටුවකටම තීම් එකට ගැලපෙන පින්තූර ටිකක් ඇඳගෙන මගේ ජර්නල් එක තවත් ලස්සන කරගත්තා. අපි එහෙනම් දැන් මේ වගේ අවුට්ලයින් අඳින්න යමු. මම අවුට්ලයින් අඳින්න මේ වගේ තුඩ හීනි මාකර් පෙන් එකකුයි කළු පාට ජෙල් පෑනකුයි කළු පාට නිකන් නෝමල් පෑනකුයි තමයි ගත්තේ. කවර් පේජ් එක මම ඇඳගත්තේ හාෆ් ෂීට් කොලයක නිසා මම මාකර් පෙන් එකෙන් තමයි ඒකේ නම් අවුට්ලයින් ඇඳගත්තේ. එතකොට එහා පැත්තේ වැදුනත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඔන්න මගේ කවර් පේජ් එකත් මම හිතුව විදිහටම ලස්සනට ආවා. දැන් මේ අවුට්ලයින් ඇඳගන්නේ monthly plan කියන පේජ් එකේ. ඒකට නම් මම කළු පාට ජෙල් පෑනයි කළු පාට නෝමල් පෑනයි තමයි ගත්තේ. මොකද අපි කළු ජෙල් පෑන හරි ප්ලැටිනම් එකෙන් හරි දිගටම මේක ඇඳොත් එහෙම පොතේ එහා පැත්තේ අපි මේ අඳින දේවල් හිටින හින්දා. එතකොට අනිත් පේජසුත් කැත වෙනවනේ. ඒ වගේම මම monthly goals monthly achievement කියන page දෙකත් ඇඳගෙන දැන් මේ water tracker එක තමයි outlines ඇඳගන්නේ. අවුට්ලයින්ස් ටික ඇඳහම මාර පෙනුමක් ආවා මගේ ජර්නල් එකට. ඔන්න මම දැන් හැම එකේම අවුට්ලයින්ස් ටික බොහොම අමාරුවෙන් ඇඳගෙන ඉවරයි. දැන් ඉතින් වැඩෙන් 4න් 3ක් විතර ඉවරයි කියලා අපි හිතමුකෝ. පාට කරන්න කලින් මේ ඇඳපු අවුට්ලයින්ස් අස්සේ පැන්සල් ඉරි තියෙනවනේ. ඉතින් ඒවා කැතට පේන හින්දා මම දැන් මේ කරන්නේ ඒ පැන්සල් ඉරි ටික මකා ගන්න එක. මට මේ බුලට් ජර්නල් එකේ චිත්‍ර අඳින එක එක්තරා විදිහකට මයින්ඩ් රිලැක්සින් දෙයක් ළමයි. ඒ නිසා තමයි මම හැම මාසෙම ටයිම් එකක් වෙන් කරගෙන කොච්චර බිසි වුණත් කොච්චර අමාරු වුණත් මගේ අතින්ම බුලට් ජර්නල් එක හදාගන්නේ. අපි එහෙනම් දැන් මේකේ තියෙන චිත්‍ර ටික කලර් කරගමු. මම ඉස්සෙල්ලාම කලර් කරන්න ගත්තේ මම ආසාවෙන් ඇඳපු මගේ ෆස්ට් පේජ් එක. එහෙම නැත්නම් කවර් පේජ් එක. ඉතින් දම් පාටනේ මගේ කලර් තීම් එක. කලර් කෝඩ් එක එකට ගැලපෙන පාටවල් වලින් තමයි මම මුළු චිත්‍ර ඔක්කොම ටික පාට කරගන්නේ. අපි බලමු මේකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා පාට කරලා ආවට පස්සේ. අපි හැමෝම දන්නවනේ අපේ හිත නිදහස් කරගන්න, හිත එක්තැන් කරගන්න, මයින්ඩ් එක රිලැක්ස් කරගන්න තියෙන තවත් ලොකුම දෙයක් තමයි චිත්‍ර අඳින එක සහ පාට කරන එක. ඉතින් මේ දවස්වල මගේ හිතත් ගොඩක් අවුලින් තියෙන නිසා මට මේක ගොඩක් ප්‍රයෝජනවත් වුණා මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. ඔන්න එහෙනම් කලර් කරගෙන ඉවරයි. අපි බලමුකෝ මේකේ තියෙන pages මොනවද කියලා. මම එකින් එක ඔයාලට විස්තර කරන්නම්.
ඊළඟ පිටුවේ මං ඇඳගත්තේ මන්ත්ලි ලේඅවුට් එකයි මන්ත්ලි ප්ලෑන් එකයි දෙකම එකට. වම් අත පැත්ත කෙරවලේ තියෙන්නේ ලේඅවුට් එක, පුංචි කොටු වලින් තියෙන ප්ලෑන් එක. ලේඅවුට් එකෙන් කෙරෙන්නේ මට ඉස්සරහට යෙදিলা තියෙන අපොයින්ට්මන්ට්ස්, ඒ වගේම මම සහභාගී වෙන ඉවෙන්ට්ස් වගේ දේවල් මට අමතක වෙනවා නම් ඒ ඩේට්ස් තමයි එතන සටහන් කරන්නේ. මන්ත්ලි ප්ලෑන් එකේ මම සටහන් කරන්නේ මගේ YouTube එකේ කන්ටෙන්ට්ස්. මම කවද්ද එඩිට් කරන්නේ, අප්ලෝඩ් කරන්නේ වගේ දේවල්. මෙතනදී ඔයාලට ඔයාලගේ ස්ටඩි ප්ලෑන් එකක්, මීල් ප්ලෑන් එකක් උනත් සටහන් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ monthly goal සහ monthly achievement කියන page එක. අපි දන්නවනේ goals කියලා කියන්නේ අරමුණු. ඉතින් මම මාසයේ මුල අරමුණු ටිකක් තියාගන්නවා. පුංචි අරමුණු. උදාහරණ විදිහට ගත්තොත් හැමදාම පාඩම් කරනවා, හැමදාම වතුර බෝතල් 3ක් බොනවා, අන්න ඒ වගේ දේවල්. මම නම් මගේ YouTube එකේ subscribers ගාන මේ මාසේ achieve කරගන්න ඉන්නේ. ඉතින් ඒවත් සටහන් කරනවා. monthly achievement එකේ තියෙන්නේ ඔයා මේ මාසේදී ළඟා කරගත ජයග්‍රහණ. උදාහරණ විදිහට ගත්තොත් එහෙම මට නම් මගේ YouTube එකේ subscribers ඒ වගේම ඔයාලට නම් පුළුවන් ඔයාලගේ term test එක ලකුණු වෙනියා වගේ දේවල් සටහන් කරන්න. ෆෝටෝ ට්‍රැකර් එක ගොඩාක් වැදගත් වෙනවා වතුර බොනවා හොර කෙනෙක්ට. ඉතින් අපි දන්නවනේ වතුර කියලා කියන්නේ අපේ ලෙඩ ගොඩකට උදව් වෙන බෙහෙතක්. ඒ වගේම නිතර වතුර බොන කෙනෙක්ට පුළුවන් ඔයාගේ හමල් පැහැපත් කරගන්න. ඉතින් වතුර බිව්වාම ලැබෙන ප්‍රයෝජන ගොඩයි. මම සාමාන්‍යයෙන් වතුර බොනවා හොර කෙනෙක්. ඒ නිසා තමයි මම ෆෝටෝ ට්‍රැකර් එක මේ විදිහට හදාගත්තේ. දින 30ක් මෙතන සටහන් වෙලා තියෙනවා. ඒ වගේම මම බොන වතුර බෝතල් ප්‍රමාණය අදාළ දවසට කලර් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. උපරිමයෙන් මම වතුර බෝතල් 5ක් මෙතන දාගෙන තියෙනවා. ඉතින් ගෝල් කියන එකෙන් කියවෙන්නේ මම දවසට බොන වතුර බෝතල් ප්‍රමාණය ගෝල් එකක් විදිහට තියාගන්න එක. ස්ටඩි ට්‍රැකර් එක. මේක නම් ගොඩාක් වැදගත් වෙනවා පාඩම් කරන ඉගෙන ගන්න ළමයෙක්ට. මම කියන්නම්කෝ දැන් මේකේ තියෙන ලොකුම වැදගත්කම. හිතන්නකෝ දවස් අවසානයේ ජර්නල් එක ෆිල් කරනකොට ඔයා පාඩම් කරලා තියෙන පැය 2යි. ඔයාටම ඔයා ගැන දුක හිතෙනවා දවස් පැය 24න් මම පාඩම් කරලා තියෙන පැය 2ද කියලා. ඉතින් ඔයා මොටිවේට් වෙනවා ඊළඟ දවසේ ඊටත් වඩා වැඩියෙන් පාඩම් කරන්න. ඉතින් මේකෙන් ඔයාට පුළුවන් ඔයා පාඩම් කරන පැය ගාන වැඩි කරගන්න. කෙනෙක්ට හිතේ පාඩම් කරන පැය මං කොහොමද මාක් කරන්නේ? මං කොහොමද මැනගන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් පාඩම් කරන්න පටන් ගද්දී බිත්ති ඔරලෝසුව බලලා ෆෝන් එකේ ස්ටොප් වොච් එක පාවිච්චි කරලා එහෙම නැත්නම් ස්ටඩි කරන වෙනම ඇප් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. ෆොරෙස්ට් වගේ ඇප්, ඒ වගේ ඇප් එකක් උනත් ඩවුන්ලෝඩ් කරගෙන මේ පාඩම් කරන ටයිම් එක මැනගන්න. මේක මම පාට කරන්නේ මෙන්න මේ පාටවල් වලින්. ඉතින් සෑඩ් මූඩ් එකෙන් කියවෙන්නේ පැය 3ත් 4ක් අතර දවසට පාඩම් කරා නම්. ඒ කියන්නේ ගොඩාක් අඩු පැය ගානක්. වැඩිම පැය ගාන පාඩම් කරාම තමයි හැපි මූඩ් එක ඇඳලා තියෙන්නේ. ඉතින් මේ අදාළ පාටවල් වලින් තමයි අදාළ දවස් අදාළ විදිහට පාට වෙන්නේ. මම නම් ඉතින් ෆෝන් එකේ වෙලාව බලලා තමයි ටයිම් එක දැන් නම් මේ ටිකේ මැනගන්නේ. මේ තියෙන්නේ හැබිට් ට්‍රැකර් එක. මේකත් ගොඩාක් වැදගත් වෙනවා ඔයාගේ නැති වුණු පුරුදු ඒ වගේම අලුත් පුරුදු ඔයාගේ ජීවිතයට ඇති කරගන්න. මම හැබිට්ස් වර්ග 8කට මෙතන ඉඩ තියාගෙන තියෙනවා. මම මෙතන කැලෙන්ඩර් එක තමයි ඇඳගෙන තියෙන්නේ. මේ මාසේ පළවෙනිදා බ්‍රහස්පතින්දා දවසක්. ඉතින් ඒ බ්‍රහස්පතින්දා දවස පළවෙනිදාට වැටෙන විදිහට ලස්සන පුංචි කැලෙන්ඩර් එකක් තමයි ඇඳගත්තේ. මම මෙතනදී 1 2 3 කියලා ඩේට්ස් දැම්මේ නෑ. එහෙම වුණොත් කැත වෙයි කියලා මට හිතුණා. ඉතින් මං කැලෙන්ඩර් එක පුංචි කොටුවක් විදිහට වට කරගෙන තමයි මේක ඇඳගත්තේ. හැබිට්ස් ටික නම් මම තාම ෆිල් කරේ නෑ. හොඳට හිතලා බලලා ඒ ටික ෆිල් කරන්න ඕන හින්දා මම ඒක ඉඩ තියාගත්තා. මේකේ මේ සමනලු ටික දකිද්දි මට නම් මාරම ලස්සනක් පේනවා ඈතට දකිද්දි. ඔයාලටත් එහෙමද? පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ. ඒ වගේම ඔයාලා මේ මාසේ තෝරාගත තීම් එකයි කලර් කෝඩ් එකයි පහලින් කමෙන්ට් කරගෙන යන්න. මම හරි ආසයි ඔයාලගේ කමෙන්ට්ස් කියවන්න. මේ තියන්නේ ස්ලීපින් ට්‍රැකර් එක. මේක නම් කෙනෙක්ට හිතේ වැදගත් නෑනි කියලා. ඒ වුණාට ඔයාට මේකෙන් බලා ගන්න පුළුවන් ඔයා නිදා ගන්න ටයිම් එක. ඔයා නිදා ගන්නවා වැඩි නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔයා පාඩම් කරනවා හොරයි.
නිදා ගන්න ටයිම් එක අඩුයි නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔයා හොඳට පාඩම් කරන ළමෙක් කියලා. මම මේකෙදි බෝතලයක් ඇඳගත්තා. ඒක ඇතුලේ පුංචි සමනල්ලු ගොඩාක් ඉන්නවා. ඉතින් මම මෙතන සමනල්ලු 32ක් ඇඳගෙන ඉන්නවා. එච්චර වැඩි. මේ මාසෙට දින 30යි ඉන්නේ. ඔයාලා බලලා ගන්න ඇඳගන්න දින 30ට අදාළව සමනල්ලු 30 දෙනෙක්. ඉතින් මේ සමනල්ලු පාට වෙන්නේ පල්ලෙහා තියෙන කලර්ස් වලින්. ඒ කියන්නේ මම නිදාගත්ත ටයිම් එකත් එක්ක තමයි ඒක පාට වෙන්නේ. ඩූඩල් කියන එක මම ඔයාලට කලින් පැහැදිලි කරානේ. හිතට එන ඕනම චිත්‍රයක් මෙතන ඔයාලට ඇදලා දාන්න පුළුවන්. එක නංග කෙනෙක් දවසක් මගෙන් ඇහුවා මේ ස්ලීපින් ට්‍රැකර් එක යාට ෆිල් වෙන්නේ නැහනේ. කොහොමද මේක ෆිල් කරන්න ඕනි කියලා. ඔව් ඇත්ත. දවස් අවසානයේදී අපිට ස්ලීපින් ට්‍රැකර් එක ෆිල් කරන්න බෑනේ ළමයි. මොකද අපි දන්නේ නැහනේ අපි නිදාගන්න ටයිම් එක කලින් තීරණය කරන්නත් බෑනේ. ඉතින් ස්ලීපින් ට්‍රැකර් එක ෆිල් කරන්න ඕනේ පහුවෙනිදා. ඔයා නිදාගන්න ඇඳට ගිය ටයිම් එකයි ඔයා නැගිට ටයිම් එකයි බලලා අදාළ කලර් කෝඩ් එකෙන් තමයි මේ ස්ලීපින් ට්‍රැකර් එක පාට කරන්න ඕනි. මේක විතරක් ඔයාට පුළුවන් පහුවෙනි දවසේ උදේ ෆිල් කරන්න. ඔන්න එහෙනම් මම්මගේ මුළු බුලට් ජර්නල් එකම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. බුලට් ජර්නල් එකේ වටිනාකම්, ඒ වගේම එක පේජස් වල තියෙන වටිනාකම්, මම මේ මාසේ යොදාගත්ත තීම් එකයි කලර් කෝඩ් එකයි මොනවද, ඒව මම ඇඳගත්තේ කොහොමද, අයිඩියාස් ගත්තේ කොහොමද කියලා මම ෂෙයා කරගත්තා. මම කිව්වනේ මේ වීඩියෝ එකේදී මම විශේෂ ට්‍රැකර් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. මම දැන් මේ ලෑස්ති වෙන්නේ ඒ ට්‍රැකර් එක හදාගන්න. ඉතින් මේ ට්‍රැකර් එක මට වටින්නේ නැති නිසා මම වෙනම A4 කොලයක මේක ඔයාලට ඇඳලා පෙන්නන්නම්. මේකට කියන්නේ පාස් පේපර් ට්‍රැකර් කියලා. ඉතින් ගොඩ දෙනෙක්ට O level A level ළඟ කට්ටියට පාස් පේපර් කරන එක අනිවාර්යයි. ඒ වගේම අපිට පුළුවන් ප්‍රශ්නෙන රටාව හොයාගන්න. ඔයා පාස් පේපර් කරන්න හොර කෙනෙක් නම් ඔයාට මේ ට්‍රැකර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේකේ ප්‍රධාන විදිහට කොලම් 3ක් කඩාගත්තා. පළවෙනි එක date, අනිත් එක MCQ, අනිත් එක essay කියලා. ඉතින් දින 30ක් වෙන්න මම මේකේ රූල් කරගත්ත පහලට. දැන් මම මේ dates ටික තමයි පහලට දාගෙන යන්නේ. මේකේ MCQ කියන කෑල්ලයි essay කියන කෑල්ලයි මම නැවතත් කොටස් දෙකකට මේ විදිහට එකක් චූටි එකක් ලොකුයි වෙන විදිහේ කොලම් දෙකකට නැවත බෙදාගෙන පළවෙනි කොලම් එක year කියලත් ඊළඟ කොලම් එක activity කියලත් නම් කරගත්තා. MCQ essay කියන දෙකේම. දැන් මම කියලා දෙන්නම් මේක කොහොමද ඔයාලා ෆිල් කරන්න ඕනි කියලා. අපි හැමෝම දන්නවනේ පාස් පේපර් කරන එකේ වටිනාකම. ඉතින් ඒ වටිනාකම ගැන හිතලා තමයි මම මේක ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න හිතුවේ. මම මේක එක TikTok වීඩියෝ එක දැක්ක අයිඩියා එකක්. මට හිතුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඔයාලත් මේක හදලා try කරලා බලන්න. අපි දැන් හිතමු පළවෙනිදා ඔයා මේ පළවෙනිදා කරන්න හිතාගෙන ඉන්න පාස් පේපර්ස් තියෙනවා කියලා. උදාහරණ විදිහට ගත්තොත් 2018, 2019, 2020 වගේ අවුරුදු කිහිපයක් ඔයාට තෝරගන්න පුළුවන්. ඒ අවුරුදු වල ඔයා MCQ කරන්න ගන්න ප්‍රමාණයක් ඇති. මම නම් සාමාන්‍යයෙන් ඉස්සර A level කාලේ පාඩමක් ඉවර වුණාම ඒ පාඩමෙන් පාස් පේපර්ස් වල අහලා දෙන ප්‍රශ්න මොනවද කියලා MCQ essay වෙනම ඇනලයිස් කරනවා. ඉතින් එහෙම පාඩම් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් 2018, 2019, 2020 ආදී වශයෙන් ඔයා දවසට තෝරගත්ත අවුරුදු වලට අදාළව ඔයා කරන MCQ ප්‍රමාණය activity කියන කොටසෙන් ලියා ගන්න. අපි හිතමු තව කෙනෙක් ඉන්නවා එයාට A levels හොඳටම ළඟයි. එහෙම වුණාම එයා මුළු සිලබස් එකම දැන් කවර් කරගෙන ඉන්නේ බොහෝ දුරට. එතකොට එයා මුළු MCQ පේපර් එකම කරනවනේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට පුළුවන් ඔයා මේ පළවෙනිදා 2020 2021 කියන පාස් පේපර්ස් දෙක තෝරගන්නව නම් ඒකේ තියෙන MCQ ප්‍රශ්න ඔක්කොම කරා නම් මුළු MCQ ඔක්කොම කළා කියලා පොඩියට ලියාගෙන ටික් එකක් දාගන්න.
එහෙම නැත්නම් භාගයට කරා නම් ප්‍රශ්න 20ක් වගේ කරපු කොටස විතරක් කරා කියලා ඇක්ටිවිටි කියන කෑල්ල ලියාගෙන ටික් එකක් දාගන්න. මේකෙන් ඔයාට පුළුවන් දවස ගානේ MCQ කරන ප්‍රමාණය වැඩි කරගන්නත් ඔයා කරපු MCQ ප්‍රමාණය ඔයාටම මැනගන්නත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අපි ඊළඟට බලමුකෝ මේ එසේ කියන එක ෆිල් කරන්න කොහොමද කියලා. ඒකත් MCQ කියන එක ෆිල් කරා වගේම තමයි කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා 2022 පේපර් එකේ essay questions ටික කරනවා නම් ඔයාට පුළුවන් ඊයර් එකට 2022 දාලා ඇක්ටිවිටි එකට ඔයා කරන ප්‍රශ්න අංක ටික ලියන්න. එහෙම නැත්නම් මං වගේ වැඩ කරපු කෙනෙක් නම් ඒ කියන්නේ පාඩමක් ඉවර වෙලා පාඩමට අදාළ ප්‍රශ්න ටික විතරක් කරනවා නම් ඔයාට පුළුවන් අවුරුදු කිහිපයක් තෝරගෙන ඒ කිහිපයේ අර අදාළ පාඩමට තියෙන essay questions මොනවද කියලා බලලා ඒ දේවල් විතරක් කරන්න. ඉතින් දෙවිදිහටම කරන්න පුළුවන් කැමති විදිහක් ඔයාලා තෝරගන්න. හැම වෙලේම මතක තියාගන්න ඇක්ටිවිටි කියන එකේ ලියන්න ඕනේ ඔයාලා කරපු වැඩ ප්‍රමාණය විතරයි. මෙතනදි මම ඇඳගත්ත කොටුව පුංචි වැඩි. ඉතින් පාස් පේපර්ස් දවසට 5ක් වගේ කරන කෙනෙක්ට මේ කොටුව ඇතුලේ අදාළ ඇක්ටිවිටි එක ලියන්න ඉඩ මදි. ඔයාලට පුළුවන් මේක පිට දෙකකට වෙන්න ලස්සනට ගහගන්න. ඉතින් මට මේක ප්‍රයෝජනවත් වෙන්නේ නැහැනේ. ඒ නිසා ඉතින් මම මේක මේ විදිහේ කොලයක උදාහරණයක් විදිහට ඇඳලා ඔයාලට විස්තර කළේ. ඔයාලට පුළුවන් මේ ට්‍රැකර් එක ඔයාලගේ ජර්නල් එකට ඇඩ් කරගන්න. ජර්නල් එකේ මේ විදිහට ඇඳගෙන මේක අලව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක ජර්නල් එකේ කෙලිම පිටු දෙකක් අරගෙන ලස්සනට පිළිවෙලට මේක ගහගන්න. පිටු දෙකකට ඇඳාම ලස්සනට පිළිවෙලට එයි කියලා මට නම් හිතෙනවා. එතකොට ඇක්ටිවිටි එක ලියන්නත් ඔයාලට ලොකු ඉඩ ප්‍රමාණයක් ලැබෙන නිසා. පාස් පේපර් ට්‍රැකර් එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා ළමයි. ඔයා පාස් පේපර් කරන්න හොර කෙනෙක් නම් දවසෙන් දවස පාස් පේපර් කරන එක කල් දදා ඉන්න කෙනෙක් නම් මේක ඔයාට ගොඩක් වටිනවා. ඒ වගේම ඔයාට පුළුවන් දවස අවසානයේ සතියක් අවසානයේ මාසයක් අවසානයේ බලන්න ඔයා කොච්චරනම් පාස් පේපර් කරලාද ඒ පාස් පේපර් වල කොයිතරම්නම් වැඩ කොටසක් ඔයා කරලාද කියලා. ඉතින් ඔයාට මේකෙන් තව බලා ගන්න පුළුවන් ඔයා පාස් පේපර් වල මොන ඒරියාස්ද කවර් කරලා තියෙන්නේ කියලා සමරි එකක් විදිහට ඔයාට මේකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ස්ටඩි ට්‍රැකර් එකටත් වඩා ගොඩාක් වැදගත් වෙන ට්‍රැකර් එකක් තමයි මේ පාස් පේපර් ට්‍රැකර් එක කියලා කියන්නේ. ඔයාට මේක ඔයාගේ ජර්නල් එකට ඇඩ් කරගන්නත් පුළුවන්. මම කලින් කිව්වා වගේම ජර්නල් එකක් පාවිච්චි කරන්නේ නැති කෙනෙක්ට මේ වගේ කොළවල ඇඳලා හරි මේක ප්ලෑන් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා ප්ලෑන් බුක් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට ඔයාගේ ප්ලෑන් බුක් එකේ උනත් මේ පාස් පේපර් ට්‍රැකර් එක ලස්සනට ඇඳගෙන ලස්සනට මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මගේ මැයි මාසේ බුලට් ජර්නල් එක ලස්සනට කම්ප්ලීට් වුණේ. ඉතින් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ මේ මාසේ බුලට් ජර්නල් එකේ මගේ තීම් එක ලස්සනයිද? මගේ ජර්නල් එක ලස්සනයිද? ඒ වගේම මම ඔයාලට අලුතෙන් හඳුන්වලා දුන්න මේ පාස් පේපර් ට්‍රැකර් එක කියන අයිඩියා එක ගොඩක් හොඳයිද කියලා. ඔයාලා මගේ channel එකට අලුත් නම් මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් නම් මාව subscribe කරලා තියාගන්න. ටිකටම study vlogs ඒ වගේම day vlogs මේ වගේ journal videos මම ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. පාඩම් වැඩ ටිකත් කරගන්න. ඔයාලා හැමෝටම පුද සරණයි.